පැණිරහට මුකුත් කන්න නැති නිසා ගෙදර ගෙනල්ලා තිබ්බු බිස්කට් වලින් මම අද හැදුවා පුඩිමක්. මේ බිස්කට් පුඩිම ඕනම කෙනෙක්ට ලේසියෙන් හදාගන්න පුළුවන්. මේකට ඕන වෙන්නේ බිස්කට් ටිකකුයි කිරි පැකට් එකකුයි විතරයි. වැඩි වියදමක් යන්නේත් නැහැ. බිස්කට් එක බෝල් එකකට දාගන්න. ඒකටම කිරි පැකට් එකක් දාගන්න. අපි දාගත්තු කිරි එකයි බිස්කට් එකයි හොඳින් කලවම් කරගන්න. ඔයාලා මේකට සීනි හැඳි 3ක් වගේ දාගන්න. වැඩි සීනි දාන්න ඕනේ නැහැ. මොකද මේකේ අයිසිං වල සීනි තියෙන හින්දා. පස්සේ ලුණු පොඩ්ඩකුත් එකතු කරලා හොඳින් කලවම් කරගන්න මේක. ජීවිතේ ලොකු ජයග්‍රහණ එක දවසකින් ලැබෙන්නේ නැහැ. අපි අද කරන කුඩා උත්සාහයන්, කැපවීමන් සහ ඉවසීම එකතු වෙලා තමයි හෙට දවසේ ලොකු ජයක් වෙන්නේ. සමහර වෙලාවට අනිත් අය අපිව විශ්වාස නොකරයි. අපි කරන වැඩවලට hina වෙයි. ඔයාට බැහැ කියලා කියයි. හැබැයි ඒ වචන වලට නතර වෙන්න එපා. Taman ගැන විශ්වාසය තියෙන කෙනාව නවත්තන්න කාටවත් බෑ. පාර මැද වැටුණත් නැවත නැගිටින්න. හිමින් ගියත් ඉදිරියට යන්න. මොකද උත්සාහය අත් නොහරින කෙනාට දවසක ජය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ජයගේ අලුත් රෙසිපි දිගටම බලන්න. ජයව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලා මේක හදන ප්‍රමාණය අනුව සීනි ලුණු අඩු වැඩි කරගන්න. ඔයාලට බ්ලෙන්ඩර් එකක් තියෙනවා නම් මේක බ්ලෙන්ඩර් කරගන්නත් පුළුවන්. මල් ළඟ නෙස්ටමෝල් කිරිපිටි තිබ්බ නිසා මම මේසෙ හැඳි දෙකක් වගේ උඩින් දාගත්තා. ඔයාලටත් මේකේ රස වැඩි කරගන්න චොකලට් බෝල වගේ උඩින් දාගන්න පුළුවන්. මම මේකේ රස වැඩි කරගන්න ලොලිපොප් දෙකක් පොඩි කෑලි වලට කඩලා උඩින් දාගත්තා. ඔන්න දැන් අපේ පුඩිම හදලා ඉවරයි. ඔයාලා මේක බෝල් එකකට දාලා ෆ්‍රිජ් එකේ උඩ කොටසේ පැය 5ක් වගේ කාලයක් තියාගන්න ඕනේ. මේ තියෙන්නේ ෆ්‍රිජ් එකෙන් ගත්තට පස්සේ අපේ පුඩිම. මේක හරිම රස බිස්කට් පුඩිමක්. ඒ වගේම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. මේ වීඩියෝ සේව් කරලා තියාගන්න පස්සේ හදාගන්න. ඔයාලගේ ළඟම යාළුවන්ටත් මේක යවන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකකුත් දාන්න.